ඩිස් බල්ජ් එකක් ආවම අනිවාර්යෙන් සර්ජරි කරන්න ඕනද? ඩිස් බල්ජ් එක ආපස්සට යන්නේ නැද්ද? බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මගින් ඩිස්ක් එක ආපස්සට ගන්න පුළුවන්ද? මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් අපෙන් පේෂන්ට්ලා අහනවා. ඉතින් මේ සියල්ලටම පිළිතුරු දෙන්න තමයි මේ වීඩියෝ එක අද අපි කරන්නේ. මුලින්ම අපි කතා කරමු ඩිස් බල්ජස් ආපස්සට යනවද? ඩිස් බල්ජ් එකක් වුණාට පස්සේ සර්ජරියක් කරන්න ඕනද? සහ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වලින් කොහොමද මේ ඩිස්ක් එක ආපස්සට යන්නේ කියලා. ඩිස් බල්ජස් වලින් 90%ක්ම සර්ජරි නැතුව බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වලින් සුව කරන්න පුළුවන්. ඒ කොහොමද? අපි යන්නේ process එකට කියනවා spontaneous disc reabsorption. සංසිද්ධ ප්‍රතිඅවශෝෂණය. ඉතින් ඩිස්ක් බල්ජ් එකක් ආපස්සට යනවා කියලා ගොඩාක් රිසර්චස් තියෙනවා. ඒකට එක එක ස්ටිමියුලස් එකට උත්තේජ අවශ්‍ය වෙනවා. ඉතින් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වලින් අපිට ඒ ඩිස්ක් එක ආපස්සට යන්න අවශ්‍ය ස්ටිමියුලස් එක ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ ඩිස්ක් රීඇබ්සොර්ප්ෂන් කියන ප්‍රොසෙස් එකේදී ගොඩක් වෙලාවට අපිට පුළුවන් ඉමුනිටි එහෙම නැත්නම් අපි ප්‍රතිශක්ති කරන පද්ධතියෙන් ඒ ඩිස්ක් එක මැක්‍රොෆේජස් කියන සෛල වලින් භක්ෂණය කරලා අයින් කරන්න. මේකට ක්‍රම ගණනාවක් තියෙනවා. ප්‍රධාන දේවල් තුන ගැන මම කියන්න. නියෝ වැස්කියුලරයිසේෂන් ඒ කියන්නේ අලුතෙන් රුධිර වාහිනිය ආය හැදෙනවා කියන එක. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ මැක්‍රොෆේජ් ඉන්ෆිල්ට්‍රේෂන්. මැක්‍රොෆේජ් ඉන්ෆිල්ට්‍රේෂන් කියලා කියන්නේ භක්ෂක සෛල වලින් ඒක ෆොරින් දෙයක්. ඒ කියන්නේ පිටින් තියෙන දෙයක් කියලා හිතලා ඒ ඩිස්ක් භක්ෂණය කරලා දානවා. එතකොට ස්නායු මත තියෙන තෙරපම අඩු වෙනවා. ඊළඟ තමයි ඩිහයිඩ්‍රේෂන් and අපි කියනවා ශ්‍රින්කේජ්. ඒ කියන්නේ ඩිස්ක් එක ඇතුළට උරා ගන්නවා. ඒ කියන්නේ එළියට ගියපු එක ඇකිලිලා ආයෙ ඇතුළට යනවා කියන එක. ඉතින් මේ වගේ ක්‍රම ගණනාවකින් ඩිස් බල්ජ් එක එහෙම නැත්නම් එළියට ගියපු ඩිස්ක් එක ආපස්සට ගන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව කොහොමද ෆිසියෝതെරපි එහෙම නැත්නම් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ඉවහල් වෙන්නේ කියලා සහ මොන වගේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වලින්ද මේක ආපස්සට ගන්න පුළුවන් කියලා අපි කතා කරමු. ඒ ගැන කතා කරන්න මම දෙවියන්ට දෙනවා. අපි කතා කරමු බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර නැත්නම් ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට්ස් වලින් මේ ස්පොන්ටේනියස් ඩිස්ක් රීඇබ්සොර්ප්ෂන් ප්‍රොසෙස් එක උත්තේජන ස්ටිමියුලේට් කරන්නේ කොහොමද කියලා. ෆිසියෝതെරපි එක්සර්සයිසස් වලින් මූලිකවම කරන්නේ අපි මේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය වැඩි කරලා මේ සුවවීමේ ප්‍රවණතාවය වැඩි කරනවා. එතකොට අපිට මැෂින් ට්‍රීට්මන්ට්ස්, අල්ට්‍රාසවුන්ඩ් ට්‍රීට්මන්ට්ස් යූස් කරන්න පුළුවන්. ඊට අමතරව decompression exercises, ඒ වගේම McKenzie exercises, ඒ වගේම core training exercises, ඒ වගේම postural re-education, ඉරියව් පිළිබඳ මනා දැනුමකින් කටයුතු කරන. මෙන්න මේ වගේ steps ව්‍යායාම ගණනාවක් සිදු කරලා මේ තියෙන කොන්ද මත ඇතිවන මේ ඩිස් බල්ජ් නිසා ඇතිවන ස්නායු තෙරපම ඒ වේදනාව අඩු කරගන්න පුළුවන්. හැබැයි මේ සඳහා මාස 6 ඉඳන් අවුරුද්දක වගේ කාල සීමාවක් ව්‍යායාම වල බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වල නිරත වෙන්න ඕනේ. ඉතින් අද අපි පැහැදිලි කරේ ඩිස් බල්ජ් එකක් වුණාට පස්සේ ඒක ආපස්සට යන්නේ නැහැ කියලා තියෙන මතය, සමාජ මතය පොඩ්ඩක් වෙනස් කරන්න හිතනවා. මොකද ගොඩක් රිසර්චර්ස් වලින් එක පෙන්වලා දීලා තියෙනවා ඩිස්ක් එක ආපස්සට යනවා. 90% ප්‍රමාණයක්ම ආපස්සට යනවා. ඉතින් අනවශ්‍ය විදියට අපිට ශල්‍ය කර්ම වලට ගිහිල්ලා මේ ඩිස්ක් එක ආපස්සට යන ප්‍රොසෙස් එකක් තියෙද්දි ඒක ඩිස්ක් එක එක්ක ඩිසෙක්ටොමි එහෙම නැත්නම් ලැමිනෙක්ටොමි වගේ සර්ජරි කරලා කරනවට වඩා අපිට නැචරල් ප්‍රොසෙස් එකකට සපෝට් එක දීලා ඒ කියන්නේ ෆිසියෝതെරපි මගින් බෞද්ධ චිකිත්සාව මගින් මේක හොඳ කරන්න පුළුවන් කියන එක සමාජගත කිරීම තමයි මේ වීඩියෝ එකේ අරමුණ උනේ. ඉතින් තවත් මේ වගේ වීඩියෝ දානවා. ඒ සඳහා අපිත් එක්ක රැඳී සිටින්න.